ඉතින් අද ප්ලේ කරන්න හදන්නේ ඉතින් Call of Duty ඉතින් මම කලින් වීඩියෝ එකේ ට්‍රේනින් මිෂන් එක දැම්මා ඉතින් අද තියෙන්නේ ඉතින් ට්‍රේනින් වෙලා ඉතින් මිෂන් එකට යන ඉතින් අන්න පළවෙනි මිෂන් එකට කියන්නේ යුද්ධයට යන්න. ඉතින් මේ කලින් ලෙවල් එකේ සේව් වෙලා තියෙන මෙතන ඉඳලා ඉතින් මෙතන ඉඳලා තා පටන් ගන්නෙ. ඉතින් අර ට්‍රේනින් මිෂන් එකේ අන්තිම ටිකෙන් තාම පටන් ගන්න මේ ලෙවල් එක. ඔය ඊළඟ ලෙවල් එකට යනවා next level. පළවෙනි මිෂන් එක මොකක්ද මන් දැන් තියෙන එක ස්කිප් කරලා දැම්මා. මිෂන් එක පටන් ගත්තා. කොහෙද මන්න ගෙදරකට වැටුණා. මැප් එකේ පෙන් දිහාවට තියනවා. පේසිබල් කට්ටිය අනේ අපේ උන් නෙවෙයි මං හිතුවේ අපේ උන් කියලා තව චුට්ටෙන් අතත් අරිනවා ගහන්න නැතුව වෙඩි තියන්න නැතුව බලද්දි වෙන කට්ටියක් තව චුට්ටෙන් උන් අතින් මැරුම් කනවා ඉස්සරහට යනවා බලමු ඉන්නවද කියලා මොකද්ද මන් එකක් තියෙනවා ඒකත් ඔන්න එක ගත්තා තව ඉස්සරහට යන්නලු ඒක ඇතුලේ කට්ටිය වගේක් ඉන්නවා ඉතින් මරලා දානවා කො අනිත් එක අරින් තියන් අය ඌ ඉවරයි ඉතින් එහා පැත්තට යන්න ඕනනේ මෙහෙන්ද දන්නේ යන්න තියෙන්නේ මෙහෙන් උඩින් පැනලා යන්න බෑනේ උඩින් පයින්න අර එහෙන් තමයි යන්න වෙන්නේ ඇත්තටම පයින්න බැරිද දන්නේ බෑනේ ඔන්න හැරෙහින් අරහින් යන්න පුළුවන්ද දන්නේ කොහොමද එතනින් මෙහෙන් දොරක් තියනවා නේද දැන් දැක්කේ ටිම් එකක් ගත්තා ඊස්සේ අර ඉස්සරහට යන්න කියනවා ඌතු නෑ ඉතින් ඉස්සරහට යන්න කිව්වට ගාන මැප් එකේ පෙන්නන තැනට අපි ගියා මුකුත් කරන්නත් නෑ මුකුත් වෙන්නෙත් නෑ මොකක්ද මම කරන්න තියෙන්නේ අහස නන්දාගෙන විදුලි කොට වහිනවා તો කොහෙද පැරෂුට් වලින් කට්ටිය වහිනවා අපේ උනා අපේ කට්ටිය වහින්නේ ඕ වෙඩි තියනවා පාත් වෙන්න කියනවා ඉතින් 100 කොට බල ඉතින් පාත් වුණා මොකද දැන් කරන්නේ කොහෙද වෙඩි තියෙන කට්ටියට ගෙවල් වල වෙන්න ඇත්නේ කට්ටිය ඇත්තේ නේ මන් දොහි වෙඩි තියලා දාමු පැත්තට ඉස්සරහට යන් ෂේප් එක ඉස්සරහට යන්න ඕන කවුරුත් පේන්නේ නැහැ අර ගෙවල් පැත්ත තමයි ඇත්තේ කවුරුත් පේන්නේ නැහැ මැප් එකේ අර පැත්තේ පෙන්නන්නේ මේ පැත්තට යන්න පාරක් නැහැ උඩටවත් දුරින් යන්නත් බෑ ඒක කොහෙන්ද බයි යන්නේ ජනේලෙන් යන්නත් බෑ අර උඩහින් යන්නත් පුළුවන්ද දන්නේ නැහැ මැප් එකේ අනිත් පැත්තට යන්න කියලා දෙන්න උඩට වෙඩි තිබ්බොත් උඩ යන්නෙත් නැහැ මොකද ඒ කොහොමද බයි යන්නේ එහා පැත්තට මෙහෙන් යන්නත් බෑ දෙවන්නට පයින්නත් බෑ හැකට එච්චර දුර පයින්න මොන Java යන්න මේ දින්නේ හින්ද දන්නේ යන්න ග්‍රැනේඩ් එකක් ගන්නලු ඉතින් ග්‍රැනේඩ් එකක් ගත්තා කොහොටද දන්නේ දාන්න තියෙන්නේ මෙහෙ යනවා අර ඉන්න අම්මා ග්‍රැනේඩ් දානවා ඉතින් කුඩ කියපන් යෝ අපේ වුණොත් එතනනේ ඒක ග්‍රැනේඩ් දාන්න බැරි නෑ අපේ වුණොත් මැරෙන්නේ කියලා දාන්නත් හිතනවා බෑනේ උඩින් පිට තියෙන උඩට දාපන්
අම්මෝ තවත් තියෙනවා මම ඉස්සරහට යන්න තවන් ග්‍රනේඩ් එක යෝ මැරෙන්නෙත් නෑ අම්මා මැරුණා යමන් ඉස්සරහට ඉතින් යෝ ගහනවා අයියෝ මැරුණානේ ඉතින් අයියෝ ඉතින් ගේම් එක ආයෙ කන්ටිනියු කරා ඉතින් ආපුවර මුලින් පටන් ගත්ත ග්‍රනේඩ් එකක් කරලා යන දණි තෝ මැරුණානේ කවුද හිතුවේ එතන හැංගිලා ඉන්නවා කියලා එකපාරට කීබෝඩ් එකේ බටන් හොයාගන්නත් බැරි වුණා අයියෝ උඩිනුත් ගහනවා ඉතින් ඉස්සෙල්ලා වගේම උඩටත් ආයෙ ග්‍රනේඩ් එකක් දාලා අතෙන්වත් ඔහේ අපි උන් මැරෙන්න කියලා හිතක් දාලා අයින් වෙනවා ඉතින් මගේ හෙල්ත් එකත් බහින රෝඩින් විදිහේ රවුන්ඩ් ග්‍රනේඩ් එකෙන් හරියට මැන්නත් නෑ එන්න මැඩලා මෙහි ඉන්නවත් දන්නේ ආයි බලයි යටි බලාගෙන යන්න ඕන උඩින් අයියෝ ගහයි මරපන් අම්මෝ තව ෂුටින් ආයි ඉස්සෙල්ලා වගේ මැරෙන්න වෙනවා අර එහෙමත් දෙදිනවා එහෙටත් ග්‍රනේඩ් හතර වටේටම ග්‍රනේඩ් දානවා ඉතින් මෙඩි තියෙනවා මෙඩි ගත්තා දැන් මැප් එකේ අර හෙට යන්න කියලා පෙන්නන්නේ උඩට වෙන්නදනේ කොහොමද බයි යන්නේ දෙන්න මැප් එකේ වෙන්නන්නේ හෙට යන්න කියලා කොහොමද ඉතින් යන්න පාරක් නැති වෙන්න බෑ තියෙන්න ඕන පාර යන්න බෑ හරිම ගොන්නේ මංග මාහිලත් වෙනවා යා අරින්න පුළුවන් දන්නේ යන්න දෙන්නෙත් නෑ අප්පා යන්නේ මට මොකද ගහගන්න බෑ අම්මෝ මම කොහොමද වෙඩි තියනවා අපේ උන්ද කවන්නේ එහෙන් යන්නත් බෑ තෝර කොහෙන්ද යන්නේ කොහෙන්ද යන්නේ මේක පාර ග්‍රනේඩ් එක දැන් පොල් දාගෙන යම ඔය ඉතින් ඒ ලෙවල් එකත් ඉවරයිලු ඉතින් මම එකපාරට පුදුමුණ එකපාරට ලෙවල් එක ඉවරයි කිව්වහම මං හිතුවා තව ඉස්සරහට ඇති කියලා ඉතින් ඊළඟ වීඩියෝ එකකින් ඊළඟ ලෙවල් එක ගේනකන් ඉතින් අතට ගිහිල්ලා එන්න ඉතින් බායි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගන්න ඉතින් බායි